සුබම සුබ රාත්‍රියක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේම ඔබ විශ්වාසයෙන් ගෙනියන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්න ඔබටත් මටත් දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි මේ රාත්‍රියේත් අපි දෙවියන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් ශක්තිමත් කරගෙන යාචනා කාරණාව දෙස අපි එක්සිට වෙමු. හොඳයි මේ රාත්‍රියේ ඔබ සමග බෙදනවා 1 තිමොති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 වෙනි පද ශුද්ධ ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ලත්පමිනින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය. මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් අප කිසිවක් ගෙන යන්නටත් බැරිය. ආමේන්. මේ රාත්‍රී කාලය තුළ ශුද්ධාත්මයන්සේ යම් යථාර්ථයක් ඔබගේ මගේ ජීවිතයට අවබෝධ කර දෙනවා. මේ ස්ථානයේ කියනවා ලත් පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය. අපට තිබෙන දේ සමග අපි සතුටු වෙන එක සහ යහපත්ම දේ තමයි භක්තිවන්තකම. ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් ලෙස මේ පොළොව තුළ ජීවත් වී දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන මේ භක්තිවන්තකම. ඔබගේ වචන, ඔබගේ හැසිරීම, ඔබගේ කතාවන් දෙවියන් වහන්සේට ඔබින ලෙස දෙවියන් වහන්සේ තිබිය යුතුයි කියනවා. හේතුව 7 වෙනි පදයේදී කියනවා මක්නිසාද අප මේ ලෝකෙට කිසිවක් ගෙනාවේ නැත. එයින් අපට කිසිවක් ගෙන යන්නටත් බැරිය. ඔබ මා මේ ලෝකෙට ඉපදිද ඔබ මා කිසි දෙයක් මේ ලෝකෙට ගෙනාවේ නැහැ. එපමණක් නෙමෙයි ඔබ මේ ලෝකේ යන දවසේ ඔබ කිසි දෙයක් අරන් යන්නේ නැහැ. එසේ නම් මේ ලෝකයේ තුල ජීවත් වන පිණිස ඔබට ලැබෙන දේ තුලින් ඔබ අද දවසේ කොයිතරම් මනුෂ්‍යයන් සමග ඔබ උරණව සිටිනවද? ඔවුන් සමග ඔබ කලකිරීමෙන් සිටිනවද? ඔවුන් සමග ඔබ වේදනාවෙන් සිටිනවද? ඔබ මොහොතක් ඔබගේ ජීවිතය ඔබ බලන්න. දෙවියන් වහන්සේ ඔබට මේ රාත්‍රිය තුල එළිදරව් කරන කාරණාවත් අද දවසේ ඔබ දුකින් ඉන්නේ ඔබ නිසාද නැතිනම් වෙන කෙනෙක් නිසාද? අද දවසේ ඔබ කලකිරීමෙන් ඉන්නේ ඔබ නිසාද නැතිනම් වෙන කෙනෙක් නිසාද? ඒ හැම කෙනෙක්ම ඔබට දෙවියන් වහන්සේ මුණ ගැසීම් පමණයි. ඔබට යම් දෙයක් දුන්නද යම් කාරණාවක් ඔබට දුන්නද දෙවියන් වහන්සේ ඒ කාරණාවලට විශ්වාසවන්තව ඔබ කළ යුතු දේ පමණක් කරමින් ඒ දේවල් ඒ ස්ථානවල තියෙන්න ඔබගේ ගමන ඔබ ගමන් කරන්න. ඔබ කොයිම මොහොතකවත් මේ පොළවේ ඔබට ලැබුණු දේවල් නිසා ඔබගේ ගමන ඔබ නවත්තන්න එපා. අද දවසේ බොහෝ අය ජීවිතේ නවත්තන්න ජීවිතේ අවසන් කරන්න තීරණය කරන්නේ අනිත් අයගේ කාරණා නිසා. ඔවුන් රිදවපු නිසා නැතිනම් ඔබගෙන් දේවල් ගත් නිසා නැතිනම් ඔබ මගහැරපු නිසා සමහරට ඔබ ඕනාට වඩා ඔවුන් විශ්වාස කළ නිසා අද දවසේ ඔබගේ ජීවිතයෙන් සමුගන්න ඔබ තීරණය කරනවා. නමුත් ලියවිලි ඔබට මට මතක් කර දෙන්න තමයි මක්නිසාද මේ ලෝකෙට ඔබ කිසි දෙයක් ගෙනාවේ නැහැ. එහෙනම් ඔබ කිසි දෙයක් අරන් යන්නේ නැහැ. එසේනම් ඇයි ඔබ මේ දේවල් නිසා ඔබගේ ජීවිතය ඔබ විඳවන්නේ? දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට මේ රාත්‍රිය තුල මතක් කර දෙත්තේ තමයි ඔබට දුන්න ජීවිතයට වටිනාකමක් ඔබට තියෙනවා. ඒ ජීවිතය දුන්න ඔබට දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ විශ්වාසවන්තව ඒ ගමන ඔබ ගමන් කරන්න. දෙවියන් වහන්සේ ප්‍රියමනාප කෙනෙක් වෙන්න, භක්තිවන්ත කෙනෙක්, යහපත් කෙනෙක්, ගුණගරුක කෙනෙක් වෙන්න. ඔබ ඕනාට වඩා ඕනම දෙයක් ඔබට ඕන නැති ලෙස ඔබ ජීවිතේ සරල කෙනෙක් වෙන්න. ඒත් ඔබ යථාර්ථය ඔබ තේරුම්ගෙන මේ ගමන ඔබ ගමන් කරන්න. එවිට ඔබට බොහෝ දේ දකින්ට ඔබගේ ආත්මයට දෙවෙනස් අවස්ථාව දෙන්න. අදස බොහෝ අය හිර වෙලා ඉන්නේ මේ සත්‍යතාවය අවබෝධ නොවීම නිසා. ඔවුන් ජීවිතේ විඳවමින් ජීවත් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනෙට ඔබගේ ආත්මය ඇතුල් කරලා උන්වහන්සේ කියන හඬට ඔබ ඇහුම්කන් දෙමින් ඔබ දෙවියන් වහන්සේ ගන්න. ස්වාමිනී මේ රාත්‍රිය නිසා අපි ඔබට ස්තුති කරන ඔබ වහන්සේගේ ආත්මය අප ස්පර්ශ කරන නිසා ස්තුති පියාණනි.
ස්වාමිනේ මේ ලෝකෙට ඔබ අපිව ගෙනාවා. මේ ලෝකයෙන් ඔබ ගෙන යන්නෙත් ඔබයි ස්වාමී. මේ දුන්න හුස්ම නිසා අපි ඔබට ස්තුතියි කියනවා පියාණනි. ඒ ජීවිතය තුළ ඔබ බොහෝ අය අපට මුණ ගැස්සුවා. බොහෝ අය ඔබ අපේ ඉදිරියේ තැබුවා. ඒ හැම දෙයක් නිසා ඔබට ස්තුතියි කියන අතර පියාණනි මේ ජීවිතයේ ඉදිරියට සහ ඉහළට යන ඔබගේ මඟ පිණු ඔබගේ රැකවරණ අප මැදේ තබන්න ස්වාමිනේ. අද දවසේ ඔබගේ සමාදානයේ තබන්න පියාණනි. අපේ ජීවිතයේ නැවතුණු තැන් නැවත පටන් ගන්න අවස්ථාවක් අපිට දෙන්න ස්වාමිනේ. ශුද්ධ ආත්ම දෙවියන් වහන්සේ හාලෙලූයා අපව ස්පර්ශ කරමින් අපගේ ආත්මයට අලුත් බලාපොරොත්තුවක් තබමින් ගෙන යන්න කියන අපියන්නේ. ස්වාමී ඔබට පමණක් අපිව තේරුම් ගන්න පුළුවන්. ඔබට පමණක් අපව නැවත නිර්මාණය කරන්න පුළුවන් ස්වාමී. ආත්මෙන් ඔස්ස දැන් ඒ සිත අපි ඔබ ඉදිරියේ තබන අතර ඒ සිත විමසලා ඔබ පවිත්‍ර කරලා ඒක නිදහස් කරන්න කියලා ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. අද දවසෙත් මම යාචනා කරන රෝගීන් උදෙස ඔබ රෝගී කෙනෙක්ද ඔබ නිවසක රෝහලක ඔබ කොයිම ස්ථානයේ සිටිනවා. දෙවනසගේ වචනේ ජීවමානයි. එක දෙමු කඩුවක් එක නැවත ඉස්සුවෙන් නැගලසක වචනේ ලියාත වෙලස ස්වාමීනි මේ හැම කෙනෙක්ම අපි ඔබට බාර කරනද. ඔබගේ දිව්‍යමය සුවේ දිව්‍යමය අනුග්‍රහය දිව්‍යමය කරුණාව මත නිදහස් කරන්න ස්වාමී. දැන් ඔබගේ ස්පර්ශය ඒ ජීවිත මත නිදහස් කරමින් ආස්කම් කරන්න කියලා මම ඉල්ලනවා ස්වාමී. ඒ වගේම දවස් නිසා ස්තුතියි ස්වාමීනි. අද දවස් ඔබ නොදුන් හැම දෙන ස්තුතියි කියන අතර මේ රාත්‍රිය අපි බාර කරනවා. සුබ නින්දන් දෙන්න. උදෑසන නැගිට අපි එක්කෙනෙකුට කරුණාව නිදහස් කරනවා අපි ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ටම ඔබ කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසුස් පිහිටයි.